ආයිබෝවන් හැමෝටම. අද අපි කතා කරමු හරිම මූලික ඒත් හරිම වැදගත් දෙයක් ගැන. ඒ තමයි සත්ව දේහයක් හැදිලා තියෙන අමුද්‍රව්‍ය. ඒ කියන්නේ සත්ව පටක ගැන. හොඳයි අපි මෙහෙම පටන් ගමුකෝ. ඇත්තටම ජීවියෙක් හැදිලා තියෙන්නේ මොනවයින්ද? හරියට නිකන් ලොකු ගොඩනැගිල්ලක් දිහා බලලා අහනවා වගේ මේකේ ගඩොල් මොනවද, සිමෙන්ති මොනවද කියලා. අපිත් දැන් ඒ වගේ මේ ජීවි දේහය කියන දේ ස්තරයෙන් ස්තරේ ගලවලා බලන්නයි යන්නේ. හරි මුලින්ම මේ වචනේ තේරුම හරියටම අල්ලගමු. පටකයක් කියන්නේ මොකක්ද? අපි දන්නවනේ මූලිකම ඒකකයේ සෛලය කියලා. ඉතින් එකම වගේ වැඩක් කරන්න විශේෂයෙන් හැඩ ගැහුණු එකම જાතිය සෛල ගොඩක් එකතු වුණාම අන්න ඒකට තමයි අපි කියන්නේ පටකයක් කියලා. මේකේ තමයි සෛලයට පස්සේ තියෙන ඊළඟ සංවිධාන මට්ටම. ඉතින් අද අපි බලන්න යන්නේ මේ ප්‍රධාන පටක වර්ග 4 ගැන. ඒ කියන්නේ අපිච්ඡද පටකය, සංයෝජක පටකය, පේශි පටකය සහ ස්නායු පටකය. බලමු මේ එක එක්කෙනා කොහොමද අපේ ශාරීරිය කියන මේ පුදුම මැෂින හදන්න එකතු වෙන්නේ කියලා. හොඳයි. එහෙනම් අපි පළවෙනි එකෙන් පටන් ගනිමු. අපිච්ඡද පටකය. මේක හරියට ගෙදරක බාහිර බිත්තිය වගේ. අපේ ශරීරය බාහිර ලෝකයෙන් වෙන් කරන, ආරක්ෂා කරන පළවෙනිම පවුර තමයි මේ. මේකේ තියෙන විශේෂම දේ තමයි මේ සෛලයකට ඇසිරලා තියෙන විදිය. බලන්න හරියට බිමකට ටයිල් අල්ලපුවාම වනේ. පොඩ්ඩක්වත් හිඩැස් නැතුව තදට ඇසිරලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි මේකට පුළුවන් වෙන්නේ ශක්තිමත් ආරක්ෂක බාධකයක් විදියට වැඩ කරන්න. හැබැයි හිතන්න එපා මේක නිකන්ම හැම විතරයි කියලා නෑ. මේක ඊට වඩා ගොඩක් දේවල් කරනවා. අපි ඇඟ ඇටුනේ තියෙන අවයව වටේට ආස්තරණයක් විදිහට තියෙනවා. හෝමෝන, එන්සයිම වගේ දේවල් හදන ග්‍රන්ථි හැදිලා තියෙන්නෙත් මේකෙන්. ඒ විතරක් නෙවෙයි. පෝෂක ද්‍රව්‍ය උරා ගන්න එකටත් උදව් වෙනවා. ඉතින් මේක එක වැඩකට වඩා ගොඩක් වැඩ කරන සුපිරි පටකයක්. හරි දැන් යමු ඊළඟ එකට සංයෝජක පටකය. අපිච්ඡද පටකය gedara බිත්තියන සංයෝජක පටකය තමයි ඒ gedara ඇතුලේ තියෙන හැමදේම. ඒ කියන්නේ කණු, බීම්, වයරින්, වතුර බට මේ හැමදේම එකට එකතු වුණා වගේ. හැමදේම එකට සම්බන්ධ කරලා තියෙන දේ. මෙන්න මේක තමයි වැදගත්ම දේ. අපේ ශරීරයේ තියෙන පටක වර්ග 4න් පුදුම හිතන තරම් විවිධාකාරම විවිධම ස්වරූප තියෙන පටකය තමයි මේ සංයෝජක පටකය. ඇත්තරම ඒකේ තියෙන විවිධත්වය හිතා ගන්නත් බෑ. අපිච්ඡද පටකේ වගේ සෛල තදට ඇසිරිලා නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන සෛල තියෙන්නේ විසිරිලා. හරියට පළතුරු කෑලි ජෙලි එකක් ඇතුලේ තියෙනවා වගේ මෙතන සෛල තියෙන්නේ බහික් සෛලීය පූරකයක් කියන ජෙල් එකක් වගේ දෙයක් ඇතුලේ. අන්න ඒ ජෙල් එකේ ස්වභාවය අනුව තමයි ඒ සංයෝජක පටකයට විශේෂ ගුණ ලැබෙන්නේ. ඉතින් කොච්චර විවිධද? මෙහෙම හිතන්නකෝ. අපේ මස් පිඬු ඇටකටු වලට සම්බන්ධ කරන කණ්ඩරා වගේ ශක්තිමත්කම ඝන අස්ති. ඒ විතරක් නෙවෙයි දියරයක් වගේ තියෙන ලේ. ඔව් ඇත්තරම ලේ කියන්නේත් සංයෝජක පටකයක්. පුදුමයි නේද? ඝන දෙයක ඉඳන් ද්‍රවයක් වෙනකම්ම මේ එකම පටක වර්ගය තමයි. හරි. ආවරණය ගැන ආධාරකය ගැන කතා කළා. දැන් අපි කතා කරමු ශාරීරිය චලනීය කරන දේ ගැන. ඒ කියන්නේ අපේ ශාරීරියේ එන්ජින්ම. පේශි පටකය ගැන. පේශි පටක වර්ග කීපයක් තිබුණට ඒ හැම එකකම මූලිකම රාජකාරිය එකයි. ඒ තමයි සංකෝචනය වෙන එක. ඒ කියන්නේ හැකිලෙන එක. අනේ හැකිලීමෙන් තමයි ඕනෑම චලනයක් ඇති වෙන්නේ. පළවෙනි වර්ගය තමයි කංකාල පේශි. මේවා තමයි අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් මේවා. දැන් අත කුස්සන්න ඕනේ කියලා හිතුවොත් ඒක කරන්නේ මේ පේශි. ඇවිදිනකොට දුවනකොට වැඩ කරන්නේ මේවා. අපේ ඇටසැකිල්ලට සම්බන්ධ වෙලා තියෙන මේ පේශි තමයි අපි හිතලා කරන හැම චලනයක්ම කරන්නේ. ඊළඟට තියෙනවා සිනිඳු පේශි. මේවා නම් අපිට පාලනය කරන්න බෑ. ඒවා වැඩ කරන්නේ ස්වයංක්‍රීයව. උදාහරණයක් විදිහට අපි කෑම කෑවට පස්සේ බඩවැල් දිගේ ඒක ගමන් කරන්නේ කොහොමද? රුධිර නාල හැකිලෙන්නේ දිගෑරෙන්නේ කොහොමද? අන්න ඒ වගේ අපි නොදැනුවත්වම වෙන වැඩ ටික බලාගන්නේ මේ සිනිඳු පේශි. අන්තිමට මේ හැම එකටම වඩා විශේෂ පේශි වර්ගයක් තියෙනවා හෘත් පේශි. නමින්ම කියවෙනවා වගේ මේවා තියෙන්නේ හදවතේ විතරයි. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ සෛල අතු බෙදලා එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන එක. අන්නේ නිසා තමයි හදවතට පුරුවන් වෙන්නේ අපි ඉපදුන දවසේ ඉඳන් මැරෙන කම්ම එක තත්පරයක්වත් නොනවත්වා එකම රිද්මයකට වැඩ කරන්නේ. ඉතින් මේ වගුව බැලුවම ඒ වෙනස පැහැදිලි නේද? පේන විදිහ අපිට පාලනය කරන්න පුළුවන්ද බැරිද කියන එක සහ තියෙන තැන. මේ තමයි අපේ ශරීරයේ තියෙන එන්ජින් වර්ග 3. හරි. අපිට දැන් ආරක්ෂක බිත්තියක් තියෙනවා. ඇතුලේ රාමුවක් තියෙනවා. චලනයේ වෙන්න එන්ජිනක් තියෙනවා. ඒත් මේ හැමදේම සම්බන්ධීකරණය කරන්නේ පාලනය කරන්නේ කවුද? අන්න එතනට තමයි අපේ 4 වෙනි සහ අවසාන පටක වර්ගය එන්නේ. ඒ තමයි ස්නායු පටකය. ශරීරයේ sannivedana ජාලය.
මේ මුළු පද්ධතියම වීරයා තමයි නියුරෝනය. එහෙම නැත්නම් ස්නායු ශෛලය. මේක හරියට ජීව විද්‍යාත්මක විදුලි වයරයක් වගේ. එක පත්තකින් පණිවිඩ අරගෙන දිග වයරයක් දිගේ ඒ පණිවිඩය විදුලි වේගයෙන් අනිත් පත්තට ගෙනියනවා. මේක තමයි මුළු ශරීරය පුරාම තොරතුරු ගෙනියන අධිවේගී මාර්ගය. ඉතින් හිතන්න මොනවා හරි රස්නයක් දැනෙන එකේ ඉඳලා මොනවා හරි දෙයක් ගැන හිතන එක දක්වා අත උස්සන්න කියලා මස් පිඬුවකට අනදෙන එක දක්වා මේ හැමදේම පාලනය කරන්නේ මේ ස්නායු පටකය. මේක තමයි අපේ ශරීරයේ අනදෙන මූලස්ථානය. එහෙනම් බලන්න මූලික අමුද්‍රව්‍ය වර්ග 4යි. ආවරණය කරන අපිච්ඡදය, එකට තියෙන සංයෝජකය, චලනය කරන පේශිය සහ පාලනය කරන ස්නායුව. මේ 4 එකට එකතු වෙලා තමයි මේ පුදුම හිතන ජීවි දේහය කියන දේ නිර්මාණය වෙන්නේ. මේලා තමයි කොටස් ටික, ගඩොල්, සිමෙන්ති, වයර් වගේ. ඒත් ඇත්තරම හිතන්න ඕනේ ප්‍රශ්නේ තමයි මේ වෙනස් කොටස් එකට එකතු වෙලා එකට වැඩ කරලා ජීවය කියලා අපි කියන මේ පුදුමාකාර සංධවනිය වාදනය කරන්නේ කොහොමද කියන එක. ඒක තමයි ඇත්තම පුදුමය.